මම කෞෂිම. මේ කතාව වෙන්නේ ඕලෙවල් ලියලා ගෙදරට වෙලා කම්මැලිකමේ කරන්න දෙයක් නැතුව ඔහේ ඉන්නකොට. එක දවසක් මගේ යාළුවෙක් ලංකාවේ ෂැඩෝ පයින් කැලේ ගැන විස්තරයක් කිව්වා. ඒ කැලේ දිහා මිනිස්සෙක්වත් හැරලා බලන්නේ නැති තරම් භයානක සිද්ධීන් ගොඩක් අවුරුදු ගානක ඉඳන් වෙලා තියෙනවා. අවතාර, අතුරුදහන් වීම, විවිධ ශබ්ද, අමුතු දුර්ගන්ධයන් වගේ එක අභිරහස් දේවල් මේ කැලේ ඇතුළින් මේ යවට ගම්වල අය දැකලා තියෙනවා. ඒ වගේම කටකතාත් පැතිරලා තියෙනවා. ටික දවසක් ගියාට පස්සේ මට මේ ගැන කුතුහලයක් ආවා. මේ කැලේ ගැන ටිකක් හොයලා බලන්න. ඒ තනියම මේ වැඩේට බහින එක තමයි බය. කොහොම ඉන්නකොට මට මතක් වුණා සිනුර. මානුස්සයා මේ වගේ දේවල් විශ්වාස කරන කෙනෙක් නන් නෙවෙයි. ඒ නිසා මට මේ වැඩේට හොඳටම ගැලපෙන කෙනා තමයි සිනුර. කොහොම හරි අපි දෙන්න වැඩේට බැස්සා. ඒ ජීවිතේට හොල්මන් අවතාර වගේ දේවල් විශ්වාස නොකරපු මගේ යාළුවාටත් මටත් හේතුවේවත් නැති දේවල් වලට මුහුණ දෙන්න උනා මේ කැලේ ඇතුළට ගියාට පස්සේ. මේ තියන්නේ අපේ ඉන්වෙස්ටිගේෂන්. හෙලෝ යාළුවනේ, මේ අපේ ෆස්ට් ඉන්වෙස්ටිගේෂන් එක. මේක ගැන මට මේ කිව්වේ මගේ යාළුවෙක්. මේ අවට මිනිස්සුත් හවස 5න් පස්සේ වගේ මේ ගෙවල් වලින් එළියට එන්නේ නැහැ. මේ ගමේ සීයා කෙනෙකුත් අපිට කිව්වා දවල් වරුවේ මේ අවතාර පේනවා කියලා. ඉතින් අද මේ වැඩේට මාත් එක්ක එකතු වෙන්නේ මගේ යාළුවා සිනුර. එහෙනම් මේක නේ තැන. ඔව්. මම නම් ඉතින් ඔය විශ්වාස කරන්නේ නැහැ. ඔයාට හිතෙන්නේ නැද්ද මේ නිකන් මිනිස්සු කියලා? අවතාර කියලා ඔයාට හිතෙනවද? කමක් නැහැ. අපි ගිහින්ම බලමුකෝ නේ. මේ තියන්නේ අద్భుත කැලේ ගයිස්. අපි දැන් මේ ඇතුළට යන ගමන් ඔයගොල්ලන්ට පේනවනේ මේ මට නිකන් මේක ඇතුළට ආවම අමුතු ෆීලිං එකක් ආවා. වාට එහෙම දැනුනේ නැද්ද සිනු නිකන්? මටත් තියෙනවා ලාවට දැනුණා. හරි අපි ඉස්සරහට ගිහලා බලමුකෝ. අපිට මේ පල්ලමක් හම්බුණා. අපි දැන් මේ පල්ලමේ යන ගමන්. මොන්නේ හරි. යන්න. පේන ඇතිනේ ඔයගොල්ලන්ට මේ දවල්ටත් මෙච්චර මේ ෆීලිං එකක් එනවා කියන්නේ කොහොම ඇද්ද මේ කැලේ? අඳුරුයි මේ හරි එළියයි. මේක මාර මේ නිකන් අමුතුයි නේ. මේ හරිය නම් මං හිතන්නේ කවුරු හරි ඇවිල්ලාද මන්ද. සිනුර ඔයාට නිකන් පේන්නේ නැද්ද මේ හරිය නිකන් ඕපන් ඒරියා එකක් වගේ. නේ. මේ හරිය ටිකක් අර අඳුරු ගතිය ගියානේ සිනුර. මෙතන යනද නාමයක් තියෙනවා. ඔව්. තියෙනවා. අඩි බලාගෙන ලිස්සනවා කටු හැම තියෙනවා. ඔව් මේ ගල් ලිස්සනවා බලාගෙන. ඔව් කැලේ අර බාන්න. මේ හරි තඩි මේ ගල් තියෙනවා. ගල් තියනවා නේද? පල්ලෙහාටත් යනවා. මම නම් කියන්නේ අපි මෙතනින් පල්ලෙහාට යන්නේ නැතුව මෙතන පල්ලෙහාට නිකන් යන්න බෑ වගේ. ඔයගොල්ලන්ට පේනවනේ මේ තනකොළ මේ තඩි වලවල් තියෙනවද දන්නේ නැහැ සමහර විට මේ හරි. ඕ මේ ට්‍රේන් තැන් වල යන්න හොඳ නැහැ වලවල්. ඔව් ඒක තමයි. අපි මෙහෙන් නෙමෙයි අපි අනිත් පැත්තෙන්. අපි උඩහට යන්න. ඔව් අනික මේ පැත්ත නිකන් පොඩ අර ඉලියයින්. අපි අර කලින් ආපු පැත්තෙන් යන්කෝ අනිත් පැත්තට හැරලා. මේ හරිය මේ අර හරිනම් ගස් තිබ්බා. මේ හරිය එහෙම ගස් නෑ.
අපි ආය යනවා මේ අර අනිත් පැත්තට. මොකද මේ හරිය මේ තඩි බලවල් තියෙන්න පුළුවන් මේ ඌරෝ එහෙම හාරලා. කොහෙටද සින්රු? මෙහෙට යනවද මෙහෙට යනවද? මමට යන්නේ. මට ප්‍රශ්නේ තියෙන්නේ දැන් අද අපි දෙන්න තනියම ගිහිල්ලා මේකෙම බලමුද තන්නේ. අඩි ගල් තියෙනවා නේ. මේ බලාගෙන ඉන්න මේ විෂ කටු ඇති සමහරට. මේ හරිය නිකන් මේ ඉතින් සද්ද එන්නේ නැද්ද? නිකන් ලාවට ඇහෙනවා මට. එකපාරට කැලේ නිකන් අර එලි වුණා වගේ නේ. අර එකපාරට අපි අඳුරේ ඇවිල්ලා එකපාර. වැඩේ කියන්නේ මේ අපිට කැලේ ඇතුළට යනවා වැඩිත් එක්ක. ඔව් අපි දෙන්න තනියෙන් ඉන්නේ. අන්න ඒකයි වැඩේ. දැන් අපි දෙන්න මේ තනියම ආවේ මේ වැඩේට. මොකද මෙතන දෙන්න දන්නේ නැහැ අපි. දන්නෙත් නෑ මේ අපිට ප්‍රශ්නේ තියෙන්නේ දැන් අපි මේ අච්චර අර තඩි කැලෑවක ආවා. මේක කොහොමද මේ එළි උනේ කියලා. යාවා මේ මෙතනින් මේ පල්ලමක් තියෙනවා. අපිට අර එහා පැත්තට යන්න අපි මේ කල්පනා කරන්නේ කොහොමද යන්නේ කියලා. මේ පැත්තේ යන්න බැරිද? සිනුර බලාගෙන යමු. හරි. වැඩේ කියන්නේ මේ මේ හරි පොඩි පල්ලමක් තියෙනවා. අපිට යන්න ඕන අන්න අර හරියට. ඒ හරිය නියම් පොඩ අඳුරු ගතියක් තියෙනවා මේ. පොඩ අර පැත්තේ. මේ පැත්තෙන් බලන්න. යන ගමන් මෙතන උඩට යන්නද? පානේ ඔය හරිය උඩට යන්න බෑ. ඔව් කෙලිම යන්න. පාරවල් නැහැ. අපි පාරවල් හදාගෙන යන්නේ. අන්න ඒකනේ වැඩේ. මේ හරිය නම් ටිකක් කරපැත්ත වගේ නෙමෙයි මේ හරිය යන්න පුළුවන් ටිකක්. අර එනං යන්න බෑ. ඉතින් පොඩක් කැම්මෙක් ගන්න. එතනින් අතක් අතක්. මෙතන. අපි මේ තව ඉස්සරහට යන ගමන් ඉතින් මොකද්ද සද්දේ? පාතින. මගේ ඔළුවක් තියනවා ඒකට. පොඩෙන් වතුර දෙන්න. අලුන් නැනේ. කම් දෙක මොකද්ද ඕන? මේ අවුලන්නේ නැනේ. ඔලන්නේ. දැන් අපි තව යනවද? මගේ ඔළුවක් තියනවා. අපි මුකුත් අද රෙඩි වෙලා ආවෙත් නෑ. අර අපි තව චුට්ටක් ගිහලා බලමු. අවුලන්නේ නැනේ. ඕ මගේ ඔළුව තාම රිදෙනවා. මට අවුලන්නේ නෑ අවුලන්නේ අක්කු. තව ටිකක් යන්න. මොකක්ද? බෝඩියක් ගාලා. වාට නිකන් අතු දෙකේ පොඩ බලන්න මේවන්.
අම්මර මේ ලේද මේ මෙතනක් තියෙනවා. මෙතන මේ ඔයා හිතන්නේ මොකක් කියලා මේ? මේ ලේ කියනවා. උඩ අල්ලලා ලේ කියනවා. ඔව් ලේ. එපා මේ මෙතන ඉන්න එකත් හොඳ නෑ. ඒ අංගිලි කවුද තියන්නේ කියන්නකෝ ඈ. මම නම් මෙතන ඉන්න බෑ තවත්. මටත් හිතෙනවා අපි මේ තනියම ආපු එක හරියන්නේ නැහැ. අපි තව කාත් එක්ක හරි එමුනේ. ඕ මේක නම් මං හිතන්නේ මේ බාන්නකෝ මේ ඇඟිලි පහම තියෙනවා මේ බාන්න මෙතන මේ බාන්නු ගස් කීයක දාලාද කියලා. ඔයා කියන්නේ මේ දැන් ස්කේල් වේ කියලා තියෙනවනේ. ඔව්. කවුද මේව දාන්නේ? අපි දෙන්න තනියම යන එක හොඳ නෑ. ඔයා හිතන්නේ මේක මිනිස්සෙක් කරා කියලා? අපි මෙතනින් යන්නේ. ගයිස් අපි හිතුවේ දැන් මේ යන්න කියලා මෙතනින්. යාර මොකද්ද? එන්න. කටු දිනවා බලන්න කටු. අම්මෝ සද්දේ. යන්න.